කැරට් 24 රියල් ගෝල්ඩ් කන්න ලැබුණු ජීවිතේට අමතක නොවන බර්ත්ඩේ පාර්ටි එකක් තමයි මට මේ පාර හස්බන්ඩ්ගෙන් ලැබුණේ. ඒක ඕගනයිස් කරලා තිබුණේ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් රිසෝට් එකේ. රෙස්ටොරන්ට් එකට ඇතුල් වෙන තැන ඉඳන්ම කාම් වයිබ් එකක් එක්ක රිච් ලුක් එකක් මික්ස් වෙන ෆීලිං එකක් තමයි දැනුනේ. වෙනස් විදිහේ තීම්ස් වලට ඩිසයින් කරපු හරිම ලස්සන ඉන්ටීරියර් එකක් ඒ හැම තැනකම තිබුණා. බඩගිනි වැඩිපුර තිබුණේ නැති නිසා සමහර තැන්වල ටිකක් නැවතිලා ෆොටෝස් කීපයක් අපේ මතකයට එකතු කරගත්තා. එතන අපි ටිකක් ඇවිතලා ෆොටෝස් එහෙමත් අරගෙන ඩිනර් වලට කුෂින් රෙස්ටොරන්ට් එකට ගියා. එතන ලයිව් කිචන් එකත් එක්කම මොඩර්න් 5 ස්ටාර් බුෆේ එකක් තිබුණා. වෙස්ටර්න්, ඒෂියන්, ශ්‍රී ලංකන් මීල්ස් ලොකු ඒරියා එකක් පුරාවට විහිදිලා තිබුණා. කවදාවත් try කරලා නැති items කීපයක්ම මට අද try කරන්න ලැබුණා. ඩෙසර්ට් වර්ගත් එහෙමයි. වෙනම ඒරියා වල arrange කරලා තිබුණා. ඇත්තට මෙතන තිබුණ ගොඩාක් දේවල් අපිට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ටුවි නම් වැඩිපුරම සුෂි කන්න තමයි කැමති වුණේ. සහ ඩෙසර්ට්ස් තියෙන මම කෑම කන්න ලෑස්ති වෙද්දිම හස්බන්ඩ් කාට හරි ඉඟියක් කරනවා වගේ දැක්කා. මම ඒත් බැලුවා ඇයි කියලා. එතකොට තමයි දැක්කේ හස්බන්ඩ් වල බර්ත්ඩේ කේක් එකක් arrange කරලා තියෙනවා. ඇත්තට මේ කේක් එක නම් මාරම රසයි. සාමාන්‍ය කේක් එකට වඩා 100%ක්ම වෙනස්. කවදාවත් කාපු නැති විදිහේ කේක් එකක්. මේ තියෙන ටූනා වගේ මාළු වර්ග සම්පූර්ණයෙන්ම අමුයෙන් තියෙනවා. ඒක කන්න තියෙන්නේ සෝස් සහ වසාබි එකතු කරලා. ඒක අලුත්ම අත්දැකීමක් වුණා. පාට ඩම්ප්ලින් වර්ග ආසාවෙන් බෙදාගත්තා. හැබැයි ඉතින් ඉවර කළේ නෑ. මේ තියෙන්නේ ඇත්තම කැරට් 24 ගෝල්ඩ් වලින් සරසපු ස්ට්‍රෝබෙරි. ටුවිගේ පෙරේට්න පුට් එක රත්තරන් කොළ වලින් සරසලා තිබුණ නිසා ටුවි තවත් ආසාවෙන් තමයි කෑවේ. ඩෙසර්ට් කෝන් එක නම් ගොඩාක් විශාලයි. හැබැයි අපි මේ වෙනකොටත් ගොඩක් දේවල් try කරලා තිබුණ නිසා කන්න අමාරුයි. හස්බන්ඩ් නම් ඉතින් කොහේ ගියත් කොෆි වලට තමයි කැමති. ඔන්න එයා කැපචිනෝ එකක් හදාගත්තා. What is the shape? කාලේ ඉවර වෙලා අපි 23rd floor එකට ගියා. ඒ floor එකේ interior decoration කරලා තිබුණේ මාරම වෙනස් විදියකට. හරිම ලස්සනයි. අපේ ටුවිගේ කෝලා. එතන තියෙන ස්ටැචු එකක් අනුකරණය කරන එක තමයි කරන්නේ. හිරුව එයාගේ ෆොටෝස් ගොඩාක් කැප්චර් කළා. ඊට පස්සේ අපි එතන තියෙන පියානෝ එකක් දැක්කා. ටුවි එකත් ප්ලේ කළා.
පස්සේ ටිකක් එළිය ඇවිදිනකොට මේ වගේ ලස්සන නැචරල් විදියට ඩෙකොරේට් කරලා තියෙන තැනක් දැක්කා. එතන වෝටර්ෆෝල් එකක් හදලා තියෙනවා. ඒ වෝටර්ෆෝල් එකේ ලස්සනට හිත ඇදිලා යනවා වගේම එතන හරිම සනීපයි. ඉතින් මේ විදිය ලස්සන මතක ගොඩාක් අපේ ජීවිතවලට එකතු කරගන්න ලැබුණ මේ බර්ත්ඩේ එක නම් මට හරිම විශේෂයි. Thank you so much, Hero, for everything you have done for me.